මොකද උනේ? තදදම් පාට ද්‍රාවණයක් ලැබුණා. ඊළඟට මේ තියෙන්නේ ශල්‍ය ස්ප්‍රිට්තු. අර තුවාල වලට දාන්නේ නේද? ඒකත් මොනව වෙලාද? දිය වෙලා අවර්ණ ද්‍රාවණයක් හැදිලා තියෙන්නේ. මේ නිකම්ම අවර්ණ ද්‍රාවණයක් හැදිලා. ඊළඟට පොල් තෙල්. මේ බලන්න පුතේ පොල් තෙල්. පොල් තෙල් ජලයට දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? පොල් තෙල් උඩ පාවෙනවා. නේද? පොල් තෙල් විතරයක් විදියට උඩ පාවෙනවා. ජලයේ දිය වෙන්නේ නැහැ. ජලයේ දිය වෙන්නේ නැහැ. ඊළඟට අපිට නිල් කුඩු නම් හොයාගන්න නැති වුණා. නිල් කුඩු සාමාන්‍යයෙන් මොනෝ වේවිද? නිල් කුඩු තිබ්බනම් දිය වෙනවා. හැබැයි කුඩු කුඩු වගේ නිකන් යට අඩිය තැම්පත් වෙලා තිබ්බනේ නිල් කුඩු තිබ්බලා. ඊළඟට මේ තියෙන ඉටිනේ. බලන්න ඉටි දිය වෙලාද? අපි ගත්තේ ඉටි හොඳට කුඩු කරලා නෙමෙයි. ඒක නිසා ඉටි කැබලි ටික මොනව වෙනවද? ජලය මත පාවෙනවා. ඉටි කැබලි ටික ජලය මත පාවෙනවා. හරිද? ඊළඟට භූමි තෙල් ගත්තා අපි. භූමි තෙලුත් අර පොල් තෙල් වගේමයි ජලයත් එක්ක දිය වෙනවද? නෑ. ජලයත් එක්ක දිය වෙලා නෑ, උඩ පාවෙනවා. දැක්කද? ජලයත් එක්ක දිය වෙලා නෑ, උඩ පාවෙනවා. ඊළඟට ගත්තා ලුණු කුඩු. ඒක නම් ඉතින් අපි දන්නවා ලුණු කුඩු වතුරට දැම්මට පස්සේ හොඳටම දිය වෙනවා. නේද? අහගෙන තින්නේ. එහෙනම් මොකද වෙලා තින්නේ? ලුණු උඩ පාවෙන. ඒක තමයි මම කියන්නේ. දැන් ලෝකෙක ඉන්නේ. ලුණු මොකක් වෙලාද මේ? දිය වෙලා අවර්ණ ද්‍රාවණයක් හැදිලා තියෙන්නේ. ඊළඟ එක විනාකිරි. විනාකිරි මොනව වෙලාද මේ? පාවෙනව? දිය වෙලා. දිය වෙලා. කොහෙද පාවෙනව පේන්නේ? විනාකිරි හොඳටම දිය වෙලා. කහ කුඩු මේ කහ කුඩු වලට ජලය දැම්මට පස්සේ මොකද වෙලා තියෙන්නේ? කහ පාට ද්‍රාවණයක් හැදිලා. හැබැයි කහ කුඩු වල යට මොනව වෙලාද? තැම්පත් වෙලා තිබුණේ නේද? කහ කුඩු අර හරියට නිකන් කුඩු වෙලා නැතුව වගේ කහ කෑලි යට අඩිය තැම්පත් වෙලා. ඊළඟට කහ කුඩුත් හරි කපුරු බෝල. අන්න ළමයි කපුරු බෝල කුඩු කරලා අපි කුඩු ගත්තේ. කපුරු කුඩු. මේ බලන්න කපුරු කුඩු ටිකට මොකද වෙලා තියෙන්නේ? යට අඩිය තැම්පත් වෙලා. ටිකක් දිය වෙලත් වගේ නේද? හැබැයි කපුරු යට අඩිය ගිහිල්ලා තැම්පත් වෙලා තියෙනවා සුදු පාටට නේ. පේනෝ නේද? හැමෝටම ඊළඟට ආප්පසෝඩා. දැන් ඔන්න අපිට මුලින් පුතේ ආප්පසෝඩා දිය කරනකොට නිකන් කිරි පාට ද්‍රාවණයක් ආවේ. කලින් පීරියඩ් එකේ විද්‍යාව ළමයිට. දැන් බලන්නකෝ ඒක නිකන් ආප්පසෝඩා ටික යට ගිහිල්ලා නේ තැම්පත් වෙලා. මම මේක සෙලෙව්වා. අර කලින් ළමයිට වගේ නේද? මොන පාටද මේ? කිරි පාට ද්‍රාවණයක් හැදෙනවා. ආප්පසෝඩා. හැබැයි ටික වෙලාවක් යනකොට අඩිය ආප්පසෝඩා ගිහින් තැම්පත් වෙනවා. හැබැයි මේක දිය වෙනවත් නේ. හොඳට සෙලෙව්වා නම් දිය වෙනවා. ආප්පසෝඩා දිය වෙනවා. හරි? දිය වෙලා මේක අර කාලයත් එක්ක අවර්ණ වෙනවා. තේරුණාද? එහෙනම් මුලින් ඉඳලා කියන්න. සීනි මොකද්ද උනේ? දිය වුණා. අවර්ණ ද්‍රාවණයක් හැදුනා. ඊළඟට ග්ලූකෝස් මොකද්ද උනේ? ඒත් අවර්ණ ද්‍රාවණයක්. කොන්ඩිස් කැට දම් පාට ද්‍රාවණයක්. ශල්‍ය ස්ප්‍රිට්තු අවර්ණ ද්‍රාවණයක් හැදුනා. පොල් තෙල් දිය වෙන්නේ නැහැ. ජලය මත පාවෙනවා. කපුරු ඉටි නේද? ඉටි මොකද උනේ? ඒ පාවෙනවනේ. භූමි තෙල් දිය වෙන්නේ නැහැ. ජලය මත පාවෙනවා. ඊළඟට ගත්තේ මොනවද? විනාකිරි ජලයේ දිය වෙලා තියෙන්නේ. අවර්ණ ද්‍රාවණයක්. කහ කුඩු ලුණුත් එහෙමයිනේ. ලුණුත් එහෙමයි. අවර්ණ ද්‍රාවණයක්. ඊට පස්සේ කහ කුඩු කහ පාට ද්‍රාවණයක්. යට අඩිය කහ කුඩු තැම්පත් වෙනවා. ඊළඟට පුතේ කපුරු බෝල අවර්ණ ද්‍රාවණයක් ලැබෙනවා. හැබැයි කපුරු කෑලි යට අඩිය ගිහිල්ලා තැම්පත් වෙලා තියෙනවා. මේ ඊළඟට කපුරු බෝල. ඊළඟට පුතේ ආප්පසෝඩා. ආප්පසෝඩාත් මොකද්ද? අවර්ණ ද්‍රාවණයක් තමයි ලැබෙන්නේ. කිරිසුදු පාට අවර්ණ මුලින් කිරිසුදු පාටයි
තියෙනකොට මොකක් වෙනවද? ආවරණ වෙනවා. යට අඩිය ආපු සෝඩ ගිල දැන් පත් වෙලා තියෙනවා. හරිද? හරි.